සභාවට ගිහිල්ලා ඉවර වෙලා කඩේ වැඩ කරලා එහෙම මගේ පිළිගැනීමක් තිබ්බා. ඒක ඉවර වෙලා ඔෆිස් එකට යනකොට මේ NPP එකේ ආධාරකරුවෝ ඒගොල්ලෝ ඇවිල්ලා හිටියා අද සභාවේ. ඒගොල්ලෝ මං ඔෆිස් එකට යන තැන බීලා මගේ කඩේ ගාව ඔෆිස් එක ගාව ආයේ ඇවිල්ලා මගේ වීදුරුව ගාව රතිඤ්ඤ දාලා මට කුණු හarpයෙන් හොඳටම වැන්නා. ඊපස්සේ ඒක මාත් එක්ක ආපු අනිත් අපේක්ෂිකාව එක රෙකෝඩ් කරා. රෙකෝඩ් කරනකොට මගේ ෆෝන් එක උදුරන්න ආවා. උදුරන්න ඇවිල්ලා මං ඔෆිස් එක යන තැනට මට හොඳටම ගැහුවා. කොණ්ඩේ ඇදලා මට මූණට ගෑලා බිම නැවල ගැහුවා. ඊට පස්සේ මම රණ්ඩුව නවත්ත ගන්න පාරේ එතන බෝතලයක කැඩුවා. මන් දන්නේ මොකද්ද හරියට උනේ කියලා. ඊට පස්සේ මට මතක මගේ මහත්තයාට ආරංචි වෙලා එයා දුවගෙන ආවද කොයිද. එයාට ගැහුවා මං හිතන්නේ රණ්ඩුවට පැටලුණා. මම පාරේ වාහනයක නැගලා මට අමාරුයි. මං ඉස්පිරිතාලේ ආවා.